මිලියන 2.5 අපි මහ බැංකුව සහ භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡාවට 3ක් කරා. ඔවුන් වාර්තා 2ක් ඉදිරිපත් කරා. මහ බැංකුවේ වාර්තාව වෙනම ඉදිරිපත් කරා. මොකද ඒ කට්ටිය පිළිගත්තේ නෑ භාණ්ඩාගාරයෙන් දීපු වාර්තාවේ බොහෝ දේවල්. ඉතින් ඒ නිසා මේ දෙකම අපි විශ්ලේෂණය කරලා ඒ ඩ්‍රාෆ්ට් එක දැන් සියලුම කමිටු සමාජිකයන්ට බාර දීලා තියෙනවා. ඔවුන්ට ඩ්‍රාෆ්ට් එක කියවලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. මේ අඟහරුවාදා ඒ වාර්තාව අපි ෆයිනලයිස් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ පාර්ලිමේන්තුව හම්බෙන සතියේ. එතකොට පාර්ලිමේන්තුවට අපි ඒ වාර්තාව ඉදිරිපත් කරනවා. මට ගිය සතියේ වුණත් මේක ඉදිරිපත් කරන්න හැකියාවක් තිබ්බා. ඒ වුණාට ඒක එහෙම කරන්න බෑ. මොකද මම සභාපති කියලා මට ඕන විදිහටම මේක ඉදිරිපත් කරන්න බෑනේ. සියලුම දෙනාගේ අදහස් අරගෙන ඒවා අපි විශ්ලේෂණය කරලා එකඟතාවයකට ඇවිල්ලා අපි වාර්තාව ඉදිරිපත් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.